ඔයාලා හිතනවා මම එක්සෑම් එකට ගොඩක් මහන්සි වෙලා පාඩම් කරා කියලා. නමුත් එක්සෑම් එකට ගියාට පස්සේ ඒ පාඩම් කරපු කිසිම දෙයක් මතක නැහැ. එතනදී අපි එන ඩිෆෝල්ට් උත්තරේ තමයි මට ඉගෙන ගන්න බැරි කෙනෙක්, මම අදක්ෂ කෙනෙක් කියලා. නමුත් මෙතනදී අපි අවබෝධ කර නොගන්නා විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ඉගෙනීම හෝ පාඩම් කිරීම අපිට ලැබෙන ටැලන්ට් එකක් නෙවෙයි. ඒක අපිට දියුණු කරන්න පුළුවන් ස්කිල් එකක්. මම ප්‍රවීන් රන්දනිය මේ channel එකේදී මම ටීච් කරන්නේ study skills, study system එකක් හදාගන්නේ කොහොමද සහ mindset improvement. අද topic එකෙන් අපි බලන්නේ ඇයි මේ අපි කොච්චර පාඩම් කරත් exam එකට ගියාම අමතක වෙන්නේ සහ ඒක වළක්වාගෙන ඔයාගේ exam එකට සාර්ථකව මුහුණ දෙන්න කියලා. අපි මුලින්ම බලමු දවසට පැය 5-6ක් වුණත් අපි පාඩම් කරලා ගියාට exam එක වෙලාවට හැම දෙයක්ම අමතක වෙන්නේ ඇයි කියලා. මෙතනදී අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනේ යම්කිසි දෙයක් අපිට ඇයි මතක හිටින්නේ කියන දේ. කාරණාවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපිට යම්කිසි දෙයක් මතක හිටින්න නම් ඒ දේ ගැන ඉමෝෂනල් ඇටැච්මන්ට් එකක් තියෙන්න ඕනේ. පුංචි උදාහරණයක් පැහැදිලි කරගත්තොත් ඔයාට මතකයි නේද පුංචි කාලේ අම්මා හෝ තාත්තා එක්ක බැනපු එකක් නැත්නම් ඔයා ආදරය කරන ගුරුවරයෙක් ඔයාට බැනපු දෙයක් නැත්නම් ඔයාට අධික සතුටක් දැනෙච්ච දෙයක් මේ වගේ යම්කිසි ඉමෝෂනල් ඇටැච්මන්ට් එකක් තියෙනවා නම් තමයි අපිට ඕනම දෙයක් සදාකාලිකම වගේ මතක හිටින්නේ. ඒත් එක්කම අපිට අනිත් දේ තමයි යම්කිසි දෙයක් නැවත නැවත වෙනවා නම් හෝ අපි ඒ දේ නැවත නැවත කරනවා නම් අපිට ඒ දේ අනිවාර්යයෙන්ම මතක හිටිනවා. පුංචි සරල උදාහරණයක් ගත්තොත් ඔයා පාසල් ඉවර වෙලා ගෙදර එන පාර තියෙනවනේ. ඔය පාරේ වංගුවක් ගානේ ඒ වංගුවේ තියෙන ගස්ගල් ගානේ ඔයාට මතකයි නේද? ඒකට හේතුව ඔයා උසස් පෙළ කරන ළමයෙක් නම් දැන් මේ විදිහේ පාරේ අවුරුදු 10ක් තිස්සේ විතර යනවා. ඉතින් අපිට ඕනම දෙයක් මතක හිටින්න නම් මේ දෙකම හෝ දෙකින් එකක් තෘප්ත විය යුතුමයි. එක්ක ඉමෝෂනල් ඇටැච්මන්ට් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ යම් කිසි දේ නැවත නැවත කළ යුතුයි. පාඩම් කිරීම පැත්තට හැරෙමු. පාඩම් කිරීම කියන දෙයින් ඉමෝෂනල් ඇටැච්මන්ට් එකක් හැදෙන්න තියෙන සම්භාවිතාව සෑහෙන අඩුයි. අපි මෙහෙම ගත්තොත් මගේ සහෝදරයාට යම් කිසි අසනීපයක් තියෙනවා. ඒකට මේ වෙනකම් බෙහෙතක් හොයාගෙන නැහැ. මම කොහොම හරි ඉගෙනගෙන වෛද්‍යවරයෙක් වෙලා ඒ අදාළ බෙහෙත පරීක්ෂණ කරලා හොයාගන්නවා. අන්න එතකොට නම් අපිට ඉමෝෂනල් ඇටැච්මන්ට් එකක් තියෙනවා අපි ඉගෙන ගන්න දේ ගැන. ෆෝන් එක බලන්න හිතෙදි නෑ මතක් වෙන්නේ මොකද්ද? මගේ සහෝදරයාගේ මූණ. නෑ මං කොහොම හරි මේ වැඩේ කරගෙන ෆෝන් එක ඕනේ නෑ මං වැඩේ කරගෙන මගේ ගෝල් එකට ගිහිල්ලා මගේ සහෝදරයාව කොහොම හරි සනීප කරගන්නවා. අපිට මේ වගේ අත්දැකීමක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. එහෙනම් කොහොමද අපි පාඩම් කරන දේවල් හොඳට මතකයේ තියාගන්නේ? එතකොට ඒ සඳහා තියෙන්නේ දෙවෙනි කාරණාව පමණයි. නැවත නැවත කිරීම. ඔයාට ඇහුණ හරියටම හරි. අපි පාඩම් කරන දේවල් නැවත නැවත බලාගත යුතුයි. මේක සාම්ප්‍රදායිකව අහලා තියෙන දෙයක් නේ. නමුත් ඊළඟ ප්‍රශ්නේ තමයි O level කරන ළමයෙක්ට විෂයන් 9ක් තියෙනවා. A level කරද්දී විෂයන් 3ක් එකේ සිලබස් එකත් මාර වැඩි. ඔය යුනි එකේ ඉද්දී හැමදේම බැලන්ස් කරගෙන වගේ මොඩියුල්ස් ටික කම්ප්ලීට් කරගන්න ඕනේ. මේ වැඩ ගොඩක් අස්සේ එක විෂය කරුණක් නැවත නැවත කරන්නේ කොහොමද? මේ සඳහා අපි භාවිතා කරන්න ඕනේ ස්පේස් රෙපිටිෂන්. ස්පේස් රෙපිටිෂන් කරද්දී ඇක්ටිව් රිකෝලින් අපි කළ යුතුයි. මේ විදිහට කරාම විතරයි අපිට ඒ අදාළ විෂය කරුණ අර්ථාන්විතව නැවත නැවත මතක් කරගන්න පුළුවන් වෙන්නේ. ඇක්ටිව් රිකෝලින් කරන්නේ කොහොමද කියන එකට එන්න කලින් අපේ තියෙන වැරදි මතයක් කතා කරන්න මම කැමතියි. ඒ වැරදි මතය තමයි යම්කිසි විෂය කරුණක් අපි නැවත මතක් කරද්දී ඒ දේ 100%ක්ම අපේ මතකයේ තියෙන්න ඕනේ කියන දේ. උදාහරණයකට ඔයා අද නිව්ටන් නියම පාඩම් කරගන්නවා. අද නිව්ටන් නියම පාඩම් කරාට පස්සේ ඔයා හිතනවා හරි හෙට එහෙනම් මම ඇක්ටිව් රිකෝලින් කරද්දී නැත්නම් ඒ විෂය කරුණ ආපහු මතක් කරගද්දී නිව්ටන් නියම තුන මොනවද? ඕකේ තියෙන සමීකරණ මොනවද? මේ හැම දෙයක්ම A to Z මතකයේ තියෙන්න ඕනේ කියලා. හැබැයි ඇත්තම කාරණාව එහෙම මතකයේ තියෙන්න ඕනේ නැහැ. අපි ඇයි මතක් කරන්නේ නැවත විෂය කරුණක්? අපිට 100%ක් ඒ විෂය කරුණ මතකද අවබෝධයේ තිබුණාද කියන එක මැනීම සඳහා පමණයි සහ යම්කිසි හිඩසක් තියෙනවා නම් ඒක කවර් කරගන්න. එහෙම නැතිව මම හරි ෂෝක් මම මාර්මීටරේ මට ඔක්කොම මතකයි කියන මයින්ඩ්සෙට් එකෙන් නෙවෙයි අපි නැවත නැවත යම්කිසි විෂය කරුණක් මතක් කරගන්න ඕනේ. මෙතනදී මම නැවත මතක් කරන්න කැමතියි. ඉගෙනීම කියන එක අපිට උපතින් ලැබෙන දායාදයක් නෙවෙයි. යම්කිසි දක්ෂතාවක් තියෙන්න පුළුවන්. නමුත් 90%ක් විතරම මේක අපිට ප්‍රගුණ කරගන්න පුළුවන් ස්කිල් එකක්. හරියටම ස්පේස් රෙපිටිෂන් නැත්නම් ඇක්ටිව් රිකෝලින් කරන්නේ කොහොමද කියලා මම ලියපු විභාග ජය ගැනීම රහස පොතෙන් මම ඉතා සවිස්තරාත්මකව කියලා දෙනවා. එහි සංක්ෂිප්තයක් මම මෙතනින් කියලා දෙන්නම්. ඔයාලට දැන් තිරේ පේනවා ඇති නිව්ටන් නියමවලට අදාළ තියරි නෝට් එක. ඒත් එක්කම ස්ක්‍රීන් එක අනිත් පැත්තෙන් පේනවා ඇති. ඒකට අදාළ ෂෝට් නෝට් එකක්. හොඳට බලන්න මේ තියරි නෝට් එක සහ ෂෝට් නෝට් එක දිහා. මේ ෂෝට් නෝට් එකේ තියෙන විශේෂත්වයක් ඔයා දැක්කද? අපි වෙනදා හදන විදියට ඔක්කොම තියරි ටික දාලත් නැහැ. ප්‍රශ්න විතරක් ලියලා උත්තර නැතුව මුකුත් කියලාත් නැහැ. හොඳට බැලුවොත් ඔයාලට තේරෙයි මේක පොඩි සංවාදයක් විදියට තමයි ලියලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ හිස් තැන්
එක ප්‍රමාණවලින් තියෙන්නේ. පොඩි හිස්තැන් තියෙනවා, දිග හිස්තැන් තියෙනවා. දැන් මේ දෙන්නව කොහොමද ඔයාගේ පාඩම් කිරීමේ රුටීන් එකට එකතු කරගන්නේ? බොහොම සරල දෙයක් කරන්න තියෙන්නේ. ඔයා අද පන්තියේදී නිව්ටන් නියම ඉගෙන ගත්තා. නිව්ටන් නියම ඉගෙනගෙන ගෙදර එන ගමන් ඔයා නිකන් මතක් කරගන්න ඕනේ. අද මම පන්තියේ මොනවද ඉගෙන ගත්තේ කියලා. මෙහෙම නිව්ටන් නියම 3ක් තිබ්බා. ආයේ පළවෙනි නියමේ මේ වගේ, දෙවෙනි නියමේ මේ වගේ සමීකරණයක් තිබුණා. ඒ සමීකරණේ මතකේ තිබුණත් එකයි නැතත් එකයි. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙම දෙයක් තිබුණා කියන එක ප්‍රමාණවත්. තුන්වෙනි නියමෙකුත් තිබුණා. ඔච්චරයි. විනාඩි 5ක් හොඳටම ඇති. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඔයාගේ මාස්ටර් ස්ටඩි ටයිම් එකේදී, ඒ කියන්නේ ඔයා පාඩම් කිරීමට පමණක් වෙන් කරපු වෙලාවේ ඔයා ඉඳගෙන ඒ නෝට් එක අරගෙන හිමීට අවබෝධය ලබා ගැනීමේ අරමුණින් කියවගෙන යනවා. මේකට කොච්චර ටයිම් එකක් ගියාද කිසිම දෙයක් අදාළ නැහැ. එකම දේ ඔයා අවබෝධය ලබා ගැනීමේ අරමුණින් මේක හිමීට කියවගෙන යන්න. මේ නෝට් එක කියවගෙන යන අතරතුරේ ඔයාට අවබෝධ වෙනවා හරි. මෙන්න මේ පොයින්ට්ස් ටික මට අතිශය වැදගත්. මේ අතිශය වැදගත් පොයින්ට් එකක් කියලා මම අදහස් කරන්නේ ඒ පොයින්ට් එක අවශ්‍ය වෙනවා ඉස්සරහා තියෙන කාරණාවක් අපිට පැහැදිලි කර ගැනීම සඳහා. උදාහරණයකට නිව්ටන් නියම හොයාගත්තේ මේ අහවල් ශතවර්ෂය කියන එක ඉස්සරහා පොයින්ට් එකක් අවබෝධ කර ගැනීමට අපිට උවමනා වෙනවද? බොහෝ වෙලාවට නැහැ. ඉස්සරහා පොයින්ට් එකක් අවබෝධ කර ගැනීමට උපකාරී වෙන දෙයක් කිව්වොත් මේ නියම වලින් පැහැදිලි කරන්නේ මොනවද? එහෙනම් අර නියම තුන හරියට අවබෝධ කරගෙන ඒක ඇප්ලිකේෂන්ස් මොනවද කියලා අවබෝධ කරගන්න නම් අපිට අනිවාර්යයෙන්ම මේ නියම වලින් පැහැදිලි කරන්න මොනවද කියන එක අවශ්‍ය වෙනවනේ. ඒක වැදගත් පොයින්ට් එකක්. අන්න ওই වගේ තමයි යම්කිසි නෝට් එකක තියෙන වැදගත් පොයින්ට්ස් මොනවද කියලා අපි අවබෝධ කරගන්නේ. ඒ නෝට්ස් ටික තමයි ඔයාට අනිත් පැත්තෙන් පේන ෂෝට් නෝට් එකට අරගෙන යන්නේ. මේ ෂෝට් නෝට් එක හදද්දී අපි කරන්නේ මෙන්ටල් ඇන්කරින් කියන ටෙක්නික් එකට අනුකූලවයි. ඒ කියන්නේ ඉබේම ඔක්කොම ටික ඔයාට මනසින් සුපර් පවර් එකක් වගේ මතක් කරගන්න ඕන කියලා දෙයක් නැහැ. ඔයා මේ ෂෝට් නෝට් එක කියවගෙන යනවා. මේ නිව්ටන් නියම වලින් පැහැදිලි කරන්නේ. හිස් තැනක් සහ හිස් තැනක් ගැනයි. එතකොට ඔයා බලනවා හරි මේ හිස් තැනට එන්නේ මොකක්ද? ඒ වගේම අපි දෙවෙනි නියමයට ගියොත් F සමානයි ma කියලා සමීකරණයක් තියෙනවා. F සමානයි හිස් තැනක් a. එතකොට ඔයා එකපාර මතක් කරන්න ඕනේ නැහැ. නිව්ටන්ගේ දෙවෙනි නියමයේ තිබ්බ සමීකරණය මොකක්ද? අයියෝ මට මුකුත් මතක නැහැ කියලා. හැබැයි ඔයා අර F සමානයි කියලා දැකගම F සමානයි ma. ඔයාට එකපාර මතක් වෙනවා. මේකට තමයි අර මෙන්ටල් ඇන්කරින් කියලා කියන්නේ. මොකද ඔයා විභාග ලියන්න ගියාම විභාග වෙලේට ඔයා කිසිම මුකුත් නැතුව බ්ලැන්ක් පේපර් එකක් නෙමෙයි දෙන්නේ. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අහන පාඩම මොකක්ද කියලා ඔයාට අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය අරගෙන තමයි ඔයා උත්තරේ හදලා උත්තරේ ලියන්නේ. ඉතින් ඒ වගේ තමයි ඔයා පාඩම් කරන මොහොතේදීත් ඒ ෂෝට් නෝට් එක හදද්දිත් ඒ වගේ මෙන්ටල් ඇන්කර් එකක් තිබිය යුතුමයි. ඒ සඳහා තමයි මේ වගේ සංවාදයක් විදියට ඡේදයක් විදියට ලියන්නේ. ඔයා මේ විදියට ෂෝට් නෝට් එක හදාගත්තට පස්සේ ඔයාට කරන්න තියෙනවා වගේ තීරි නෝට් එක අයින් කරලා දාලා ෂෝට් නෝට් එක විතරක් අරගෙන බලනවා මේ හිස්තැන් වලට අදාළ උත්තර ටික ඔයාට මතක් කරගන්න පුළුවන්ද කියලා. මෙතනින් තමයි වැදගත් වෙන්නේ අවබෝධයෙන් ඔයා කියවලා තියෙන්න ඕනේ. අවබෝධය නොතිබුණොත් ඔයාට ඒ උත්තර මතක් වෙන්නේ නැහැ. කටපාඩමටත් වඩා මම කියන්නේ අවබෝධය ලබා ගන්න කියලා. අපිට 100% කොහොමද ඔක මතක හිටින්නේ නැහනේ. නමුත් ඔයාට පුළුවන් කමක් තියෙනවා F සමානයි හිස් තැනක් a කියන සමීකරණය මෙතෙන්ට එන්න ඕන පදේ මොකක්ද? නිව්ටන් නියම වලින් අපි විග්‍රහ කරන්නේ මොකක්ද? මේ විදිහට සලකා බලලා ඔයාට පුළුවන් මෙතෙන්ට එන පදේ ගෙස් කරන්න. මේක තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. අපි අවබෝධය ලැබුවා කියලා කියන්නේ යම්කිසි මූලික දැනුමකින් අපිට ඉතුරු දැනුම ගොඩනගන්න පුළුවන් වී. ඉතින් මේ දේ ලබා ගන්නත් පුළුවන් ඔයා මේ විදිහට ෂෝට් නෝට් එකක් ප්‍රිපෙයාර් කරලා මේ විදිහට ඇක්ටිව් රිකෝලින් කරද්දී. හරි. ඔයා ගෙදර ඇවිල්ලා නෝට් එක කියවලත් ඉවරයි. ෂෝට් නෝට් එක හදලත් ඉවරයි. එකපාරක් ඇක්ටිව් රිකෝලින් කරලත් ඉවරයි. ඊළඟට ඔයා මොකද කරන්නේ? ඔයාට දැන් තිරේ පේනවා ඇති ටේබල් එක. මේ වගුවේ තියෙනවා පාඩම් කර කොටස, පාඩම් කළ දිනය, ඊට පස්සේ දින 1කින්, 2කින්, 4කින්, 8කින්, 16කින් කියලා. ඔයාට බොහොම සරල දෙයයි කරලා තියෙන්නේ. උදාහරණයකට ඔයා අද 5 වෙනිදා පාඩම් කරා කියලා හිතන්න. පාඩම් කරේ නිව්ටන් නියම දිනේ 5. ඊට පස්සේ දින 1කින් කියන්නේ 6, දින 2කින් කියලා කියන්නේ 6 වෙනිදා ඉඳන් දින 2කින්, දින 8කින්, ඊට පස්සේ 8 වෙනිදා සිට දින 4කින් කියන්නේ 12කින්. මේ වගේ ටේබල් එක ෆිල් කරන්න. ඔයාට කරන්න තියෙන්නේ මේ කොලේ ඔයා පාඩම් කරන මේසෙ උඩ තියාගෙන ඒ අදාළ දවස ආවහම අදාළ විෂය කොටසට අදාළ ෂෝට් නෝට් එක අරගෙන ඒකේ තියෙන හිස් තැන් වලට එන උත්තර මොනවද කියලා මතක් කර ගැනීම පමණමයි. ඔයාට පුංචි කොටසක් හරි අමතක වුණොත් try එකක් දෙන්න අවබෝධය හරහා මෙතෙන්ට එන එක මොකක්ද කියලා ලොජිකලි හිතන්න. ඔයාට ඉතිහාසයට පවා මේ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට මේ යුද්ධය කරේ කොයි අවුරුද්දේද කියලා එකපාර එන්නේ නැත්නම් වෙන රජ කෙනෙක් කරේ මේ කාලේ යුද්ධේ. මම දැන් පාඩම් කරන රජතුමාට කලින්ද පස්සේද මේ වගේ හිතලා ලොජික් එක ඇප්ලයි කරලා ඔයාට පුළුවන් මේ වගේ අවුරුද්දක වෙන්න පුළුවන් කියලා ගෙස් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් පෙළපොත පෙරලලා මේ අදාළ අවුරුද්ද හරිද වැරදිද කියලා ඒක අදාළ විදිහට නිවැරදි කරගන්න. හැබැයි ඔයා ඇක්ටිව් රිකෝලින් මේක පැසිව් රීඩින් නෙවෙයි. ඔහේ කියවගෙන යාමක් නෙවෙයි. මේක ඇක්ටිව් රිකෝලින්. ඔයා කොහොම හරි මනස වෙරසලා මොලේ වෙහෙසලා ඒ උත්තරේ අරගන්න try එකක් දෙන්න ඕනේ. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ.
ඒ අදාළ දවස ආපුවම ඒ නෝට් එක අරගත්තා. ආපහු ඒ අදාළ හිස්තැන් වලට උත්තර මොනවද කියලා බලාගත්තා. ඕකට තමයි පාඩම් කරනවා කියලා කියන්නේ. බොහොම ලේසි නේද? ඔයාලට දැන් නිශ්චිත පිළිවෙලක් තියෙනවා වැඩේ කරගන්න ඕනේ කොහොමද කියලා. හැබැයි අපේ ළමයි කරන ප්‍රධාන වැරදි කිහිපයක් මම දැන් කියන්නේ. පළවෙනි දේ තමයි පොතේ නෝට් එකක් ලියද්දි හෝ ෂෝට් නෝට් එකක් හදද්දි ලස්සනට චිත්‍ර ඇඳලා බොහොම වෙලාව අරගෙන අකුරු රවුම් කරලා බොහොම ටයිම් එකක් වේස්ට් කරනවා නෝට් එකක් හදාගන්න. මෙතනදි මට මතක් වෙනවා මේ කොමර්ස් වල තියෙන ලස්සන වචනයක්. return on investment ROI එක. අපේ ටාගට් එක achieve කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයා ලස්සනට ඉරහඳ තරුමල් ඇඳලා නෝට් එකක් ලිව්වයි කියලා. එකෙන් ඔයාගේ ලකුණු වලට ඉම්පැක්ට් එකක් තියෙනවද? සරලවම return on investment එක නැත්නම් ROI එක නෙගටිව්. කිසිම තේරුමක් නැති දෙයක්. ඔයා හැමදෙස්සෙන් බලන්න ඕනේ මම මේ කරන වැඩෙන් මට ඕන ටාගට් එක achieve කරන්න උදව්වක් තියෙනවද නැද්ද කියන එක. මෙතනදීම ඔයා හදිස්සියේ හරි ෆෝන් එක බලන්න බැහැ වෙලා ඉන්නවනම් ෆෝන් එක අතර ගත්තමත් ඔයා හිතන්න ඕනේ හරි මේ කරන වැඩේ ROI එක මොකක්ද? මම පාඩම් කරන එක තියලා ෆෝන් එක බැලුවයි කියලා මගේ ලකුණු වැඩි වෙනවද? නැත්නම් මට ඕන ටාගට් එකක් achieve කරන්න මාව අඩියක් ඉස්සරහට යනවද කියන එක. බොහොම සරල දෙයක් තියෙන්නේ බලන්න. ඉතින් අවබෝධ කරගන්න. ඔයා ලස්සනට නෝට් ලිව්වයි කියලා වගේ ලකුණු වැඩි වෙන්නේ නැහැ. එකම දේ අදාළ විදිහට නෝට් එක හදලා ඒක භාවිතා කිරීම. ෂෝට් නෝට් එක භාවිතා කිරීම ඇක්ටිව් රිකෝලින් සඳහා අපි කලින් කතා කරපු විදිහට. මම විශ්වාස කරනවා ඔයාලට දැන් අවබෝධයක් එන්න ඇති මම පාඩම් කරපු විදිහ වැරදි නේද කියලා. එක්සෑම් එක ලඟ වෙනවා හෝ එක්සෑම් එක තියෙනවා නැත්නම් යාළුවා පාඩම් කරනවා හින්දා ඔයාත් තියරි නෝට් එක අරන් කියවගෙන යනවා. සමහර වෙලාවට ඔයාට තියරි එකේ තියෙන්නේ මොනවද කියලා අවබෝධ වෙනවා. හැබැයි ඔයාට දවස් දෙක තුනක් ගියාට පස්සේ ඕක අමතක වෙනවා. අමතක වීම ස්වභාවයක්. එහෙම තමයි අපේ මොලේ හැදිලා තියෙන්නේ. හැබැයි අපි ඇක්ටිව් රිකෝලින් කරද්දී අපි මේ වීඩියෝ එකේ කතා කරපු විදිහට ඔයාට පාඩම් කරපු දේවල් අමතක වෙන්නේ නැතිව අවබෝධයෙන් මතකේ තියාගන්න පුළුවන්. අපිට අවබෝධයෙන් තිබ්බොත් විතරයි විභාගය තුල අර්ථාන්විතව ඕක භාවිතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඔයාටත් මේ වීඩියෝ එක උදව් වුණා නම් ඇයි මම කොච්චර පාඩම් කරත් එක්සෑම් එකේදී ලකුණු වෙන්නේ නැත්තේ කියලා දැන් ඔයාට අවබෝධ වුණා නම් අනිවාර්යයෙන් ඔයාගේ යාළුවා එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එයාටත් ওই ප්‍රශ්නෙම තියෙනවා. ඉතින් ඔක්කොමලා එකතු වෙලා අර්ථාන්විතව පාඩම් කරලා අනවශ්‍ය ලෙස වෙලාව නාස්ති නොකර අවශ්‍ය වෙලාව විතරක් අරගෙන පාඩම් කරලා ඉතුරු වෙලාවේ ඔයා කැමති දේවලුත් කරලා සරලව නිදහසේ පාඩම් කරලා විභාග ඉහළින් සමත් වෙන්න ඔයාටත් දැන් පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මීට සමගාමීව තියෙන ඕනෙම ප්‍රශ්නයක් පහලින් කමෙන්ට් කරන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔබට ජය.